මේ පිලාපාක් එකේ අවසාන කොටස 13 වෙනි කොටස. කලින් එපියේ ගෝකුව හත දැක්ක ගමන් කිංකොන් වුණානේ. ඊට පස්සේ ඌ හිරගෙදරත් කුඩු කරලා පිලාෆ්ගේ මාලිකාව කුඩු පට්ටම් කරන්න ගත්තා. ඒ ඇස්සේ පිලාෆුයි මායි ෂූයි ගොරව හොඳටම නිදි. උන් තුන් දෙනාම එකම කාමරේ හිටියේ. ඉතින් ගෝකුව පිස්සු කෙලින්න ගත්ත පාර උන් තුන් දෙනා මාලිගාවෙන් පැනලා ගියා. මොකෝ මොනෝ කරලා නවත්තන්නේ? මායි ප්ලේන් එකට නැග්ගෙත් නයිටියේ පිටි. ඔය ආසේ යම්චා උගේ ලැජ්ජාව පැත්තකට දාලා බුල්මයි ඌලන් වයි කිහිල්ල ගහගෙන පස්සන බල දිව්ව. බුල්මටත් ඉතින් මාර හැපි. මාලිගාව දාලා පැනලා ගියත් පිලාෆ්ගේ ඔළුවේ වැඩ කරන්නේ මාලිගාවට උන සීන් එක. ඌ ආපහු ප්ලේන් එක හරවගෙන ආවා ගෝකුට වෙඩි තියන්න. ඌට නිකන් වෙඩි තියුවත් වැඩක් නැහැ. මේ තඩි ගෝරිල්ලෙක් උනට පස්සේ වැඩක් වෙයි. බැරිම තැන ගැහුව මිසයිල් එක. හැබැයි ඒක වැදුණු ගමන් ගෝකුව බිමට පත බෑ වුණා. ඒ පාර පිලාෆ් බිමට බැහැලා උගේ කේන්තිය නිවෙන්නත් එක්ක ගෝකුවගේ වල්කේ උඩ නැගගෙන පාග කෑ ගහන්න ගත්තා. හැබැයි ගෝකුව තාම මැරෙලා නැහැ. ඌ එකපාරට නැගිටලා ආයෙ ටවර් එකක් උස්සලා ගැහුවා. ගහලා ඌ බුල්ම වල්ලගෙන ඒකේ ගිලින්න හදන්නේ. එතකොට පුවරුට අර ගෝකුගේ නැට්ටේ සීන් එක මතක් වෙලා ඌ කතුරක් වෙලා ගෝකුගේ නැට්ට කැපුවා. නැට්ට කපපු ගමන් ඌ ආයෙ නෝමල් මිනිස්සෙක් වෙලා රෙද්දක්වත් නැතුව හොඳටම නිදි. අහුවෙදා ඇහැරිද්දි ගෝකුට කිසි දෙයක් මතක නැහැ. අනිත් එවුන් වෙච්ච කිසි දෙයක් කිව්වෙත් නැහැ. දැනගත්තොත් අවුලනේ. සීයේ මැරෙන්නේ උගේ ඇතින්මයි කියලා දැනගත්තොත් ඊට වැඩි අවුල. ඒ හින්දා බුල්මල සද්ද නැතුව හිටියේ. ගෝකු නැගිටලා බලද්දි උගේ නැට්ටත් නැහැ. ඌට ඒක ගානකුත් නැහැ. ආයේ ඉතින් අවුරුද්දකට පස්සේ තමයි ඩ්‍රැගන් බෝල් එකතු කරන්න වෙන්නේ. කාටද ඩ්‍රැගන් බෝල් ඕන? බුල්මට කොල්ලෙක් ඕන වෙලා තිබ්බේ. යම්චට කෙල්ලෝ ගාව බය නැතුව ඉන්න ඕන වෙලා තිබ්බේ. අන්තිමට උන් දෙන්න සෙට් වුණා. ඩ්‍රැගන් බෝල කැලේ. එහෙනම් මං කමිෂනින් ගාව ප්‍රැක්ටිස් කරන්න යනවා කියලා ගෝකු කින්තෝන් එකේ නැගලා ගියා කමි හවුස් එක පැත්තේ. බුල්මා යම්චයි ඌලන් පූවරු එක්ක ඒකගේ ටවුන් එකට ගියා. එතනින් එම්පරර් පිලාෆ් ආක් එක ඉවරයි.